රඟන ඉන්දියාව එංගලන්තයේ ඉදිරියේ ලද ලැජ්ජා සහගත පරාජය. T20 වල දරුණුතම පරාජය ඉන්දියාවෙන්. හැමෝටම ගහපු ශූරවංශිට ආච්චි දාපු අපූරු නෝන්ඩිය. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් දෙවන ටෙස්ට් තරඟය සම වෙයි. කොදෙව්වන් කෙරු අපූරු හොරය. ඉතින් ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟ 5කින් සමන්විත T20 තරඟාවලියේ තුන්වෙනි තරඟය පැවැත්වුණු අතර එහිදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 201ක් ලබා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කෙරු ඉන්දියාව පන්දු වාර 11යි පන්දු 1ක් අවසානයේදී සියලු දෙනාම දෙවි ලබා ගත්තේ ලකුණු 76ක් පමණයි. ඒ අනුව ඉන්දියාව ලකුණු 125ක අවමන් සහගත පරාජයක් ලබා ගත්තේ T20 ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් පරාජයටපත් වූ කණ්ඩායම ලෙසයි. සිය දෙවනි ජාත්‍යන්තර T20 තරඟයේ ක්‍රීඩා කරන වෛභ ශූරවංශී මෙම තරඟයේදීත් අසාර්ථක වීමට එංගලන්තයේ සුපිරි පන්දු යවන්නෙක් වන ආච අවස්ථාව ලබා නොදුන් අතර ශූරවංශී අවුට් කිරීමෙන් පසු ආච ශූරවංශයට දැමූ අපූරු කින්ඩිය ගැන ආචට හොඳ මෙන්ම නරකද ප්‍රේක්ෂකයකින් ලැබෙමින් පවතිනවා. එයට හේතුව ශූරවංශය තවමත් 15 හැවිරිදි වියේ පසුවන අතර එලෙස කිරීම හොඳ නොවන බවත් ඔහුගේ පණ්ඩිතකම නිසා එලෙස කිරීම සුදුසු බවත් ප්‍රේක්ෂකයින් දෙකොට්ටාසයක් පවසනවා. ඒ කෙසේ වෙතත් පඩ ඉන්දියාව T20 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු ක්‍රීඩා කෙරු කිසිදු T20 තරගයක් තවමත් ජයග්‍රහණය කර නොතිබීමද විශේෂත්වයක් වනවා. අයර්ලන්තය හමුවේ පවා ජයග්‍රහණය කිරීමට නොහැකි වීම විශේෂයෙන්ම විශේෂත්වයක් වනවා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර තරඟයේදී පන්දු යවන්නා පන්දුව දැමීමෙන් පසු අනිත් අන්තයේ සිටින ක්‍රීඩකයා ඉදිරියට පැමිණ අතර එම මොහොතේදී කුසල් මෙන්ඩිස් විකට්ටුවට පන්දුවෙන් ගසන අතර ඒ පන්දුව විකට් එකට නොවැදුණු අතර පසුව ධනංජය සිල්වා පන්දුව රැකගෙන විකට් එකට එල්ල කරනු ලබනවා. එම මොහොතේදී එම අන්තයේ සිටි ක්‍රීඩකයා ක්‍රීස් එකෙන් ඉදිරියට එමින් සිටි අතර විනිසුරුගෙන් දෙවී යාමක් එල්ලුවද විනිසුරුවේ නිෂ්ප්‍රභා කරනවා. ශ්‍රී ලංකාව එවැනි කඩළු ලබාගෙන ජයග්‍රහණය කරා යන කණ්ඩායමක් නොවුනද ඉන්දියාවන් රටක් සිටියේ නම් ඒ නිසකයෙන්ම අවුට් බව හොඳින් මතක තබා යුතු කරුණක් වෙනවා. ඉතින් දෙවනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සමූහ අතර අපේ කොල්ලෝ ක්‍රීඩා කෙරු විලාසය නම් සුපිරියටම තිබ්බා. ඉතින් ඉන්දියාව ලද අවමන් සහගත පරාජය ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.